සුබ දවසක් හැමෝටම. ලංකාවේ දැනට ඉදිවෙන විශාලතම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තමයි මේ ඉදිරියෙන් පේන්න තියෙන්නේ. ඉතින් මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මීට අවුරුදු ගානකට කලින් ඇස්තමේන්තු හදලා මුදල් ප්‍රතිපාදන වෙන් කරලා මේ වැඩ කටයුතු ආරම්භ කරත් රටේ ඇති වුණු විවිධ අර්බුද නිසා ඉතින් මේ වැඩ කටයුතු අතරමඟ නතර වුණා. ඉතින් වර්තමානයේදී ඊටාම ඉක්මනින් කඩිනමින් මේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. 2027 වර්ෂයේ මැද භාගය වෙන විට මේ වැඩ කටයුතු අවසන් කරලා ජනතා ඉදිරියට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් දිනකට මගින් ලක්ෂ 3කට වැඩි පිරිසකට සේවා සපයන්නත් බස් රථ 5000ක් මෙතන හසුරුවන්නත් තමයි සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඉතින් එකම තැනකින් බස් රථ සහ දුම්රිය ඒ දෙකම ලබා ගැනීමේ හැකියාව මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම අවසන් වුණාට පස්සේ මහනුවර ජනතාවටත් රටේ ජනතාවටත් ලබා ගැනීමේ හැකියාව උදා වෙනවා. ඉතින් දැවැන්ත ව්‍යාපෘතියක් ලෝක බැංකුව ආධාරය යටතේ තමයි සිද්ධ වෙන්නේ. මහනුවර නගරයට අත්‍යවශ්‍ය දෙයක් වාහන තදබදය, රථ වාහන තදබදය, මගී ජනතාවගේ පහසුකම්, ඒ වගේම මේක නිර්මාණය වුණාට පස්සේ මෙතන සාප්පු සංකීර්ණ, විවේකාගාර, ඒ වගේ සියලු දේවල් මෙතන නිර්මාණය වෙනවා. ඒ වගේම මහනුවර රෝහලට යන්න එතන පාලමක් ඒවා ඉදි වෙනවා. මේ දැවැන්ත ව්‍යාපෘතියක් අක්කර ගානක ඉදි වෙන. ඉතින් ලබන අවුරුද්දේ 2027 මැද වෙනකොට ජනතාවට මේක පරිහරණය කරන්න ලැබේවි. ඉක්මනින් ඉදි වෙනවා. වර්තමානයේ තත්ත්වය තමයි මේ. ඉතින් ඔයාට හිතන දේ කමෙන්ට් එකක් දාන්න. දැකපු නැති අයට බලන්න මේක ෂෙයා කරන්න. ඉතින් මේක තමයි මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වර්තමාන තත්ත්වය. ඉතින් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාමු. ෂෙයා කරලා තියාගමු. ජය වේවා හැමෝටම.